කොහොමද ඔයාට මේ අනන්ත වූ විශ්වයේ ප්‍රතිහාරයෙන් ජීවිතය වෙනස් කරගන්න මේ විශ්ව පණිවිඩය අහන්න ආපු ඔයා ගොඩාක් වාසනාවන්තයි. ඒ නිසාමයි ඔයාට මේ පණිවිඩය මේ විදියට ලැබෙන්නේ. ඔයා මම අපි හැමෝම අතීතයත් වර්තමානයක් සහ අනාගතයක් මත පදනම තමයි මේ ජීවිතේ ඉස්සරහට යන්නේ. ඉතින් ඔයා මේ ගෙවෙන තප්පරෙන් ඊළඟ තප්පරයට යද්දී ඒ ගෙවුණු තත්පරය අතීතයට එකතු වෙලා ඉවරයි. ඉතින් ඒ විදියට අතීතයට එකතු වුණු දෙයක මතක මිසක් කවදාවත් ඒ තත්පරේවත් ඒ තත්පරේ තුල සිදු වුණ දෙයක්වත් වෙනස් කරන්න බෑ. කොච්චර පොහසත් වුණත් කොච්චර බලයක් තිබුණත් කිසිම කෙනෙකුට බෑ ගෙවුණු කාලය තුල සිදුවුණු දෙයක් ආපහු වෙනස් කරන්න. ඔයාට හොඳ අනාගතයක් වගේම සුන්දර අතීතයක් හිමිවන්නේ මේ ගෙවෙන වර්තමානයේ ඔයා කරන කියන දේවල් මත. ඒ නිසාම ඔයා මේ ගෙවෙන වර්තමානයේට ඔයාට පුළුවන් උපරිමයෙන් වටිනාකමක් දෙන්න ඕනේ. ඔයා මේ මොහොතේත් ඔයාට වැඩකට නැති දෙයක් නම් කරන්නේ, ඔයාට වැඩකට නැති දෙයක් ගැන නම් හිතන්නේ, ඔයාගේ අනාගතය වෙනුවෙන් මේ මොහොතේ ඔයාගේ වටිනා කාලයෙන් ඔයා හරියට ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඉතින් එහෙම වුණාම ඔයාගේ අරමුණු, ඔයාගේ හීන විතරක්ම වෙලා තියෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඔයා වෙනස් වෙන්න ඕනේ. ඔයාට ඕනේ නැති දේවල් හිතන එක, ඔයාට ඕනේ නැති දේවල් කරන එක, ඔයාගේ කාලය අපරාධේ නාස්ති කරන එක ඔයා මේ මොහොතේ පටන් නවත්තන්න. ඔයාගේ හිතේ හීන ගොඩක් තියෙනවා. ඔයා ලබා ගන්න ආස කරන දේවල්, ඔයා විශ්වයෙන් ප්‍රාර්ථනා කරන දේවල් තියෙනවා. ඔයාගේ ජීවිතේට ඒ දේවල් ඔයා විශ්වයෙන් ඉල්ල හිටියටම ලැබෙන්නේ නැහැ. ඔයාට දෙයක් ලැබෙන්න නම් ඔයාගේ පැත්තෙන් ඒ වෙනුවෙන් සැලැස්මක් වගේම ලොකු කැපවීමකුත් තියෙන්න වෙනවා. හැම විනාඩියකම ඔයාට වැඩකට ඇති දෙයක් කරන්න. මතක තියාගන්න, ඔයා වෙනුවෙන් ඔයාගේ වටේට කවුරු හිටියත් දවසක ඔයා තනි වුණත් ශක්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් ඔයා වෙනුවෙන් ඔයා නිර්මාණය කරගන්න ඕනේ. කිසිම දවසක කිසිම කෙනෙක්ට වදයක් නොවි, කාටවත් බරක් නොවි, හැමෝටම හයියක් වෙන්න පුළුවන් ශක්තිමත් ජීවිතයක් ඔයා ගොඩනගා ගන්න ඕනේ. ඔයාට පුළුවන් ඔයා මම මේ කියන විදියට ඔයාගේ ජීවිතේ පොඩි අඩුපාඩු හදා ගන්න ඕනේ. ඔයා මේ ගෙවෙන වර්තමානයේ කරන්න ඕන දේවල් මොනවද? කරන්න ඕන නැති දේවල් මොනවද? ඔයා කොහොමද මේ ගෙවෙන වර්තමානය හරි විදියට සැලසුම් කරගන්න ඕනේ? මෙන්න මේ කියන හැම දෙයක්ම ඔයාට මේ වීඩියෝ එක හරහා දැනගන්නට ලැබෙනවා. ඔයාට ඕනේ ඔයාගේ අනාගතය ලස්සන කරගන්න. අනාගතයේදී පසුතැවෙන දෙයක් වර්තමානයේ සිදුවෙනවට ඔයා කොහෙත්ම කැමති නැහැ. ඒ නිසා ඔයා ඔයාට ආදරේ නම් අකමැත්තෙන් හරි මම මේ කියන දේවල් පොඩ්ඩක් ජීවිතයට එකතු කරගන්න. ඔයාට ලැබිලා තියෙන්නේ වටිනා ජීවිතයක්. ඒ වටිනා ජීවිතය නිකන් ඔහේ ගෙවිලා යන්න දෙන්න එපා. ඔයා මේ ලෝකෙට ආවේ නිකම් හිස් මිනිස්සෙක් වගේ ජීවත් වෙලා ඒ විදියටම මැරිලා යන්න නෙවෙයි. ඔයාට ඔයාගේ ජීවිත කාලෙදී ඔයා වෙනුවෙන් වගේම අනිත් හැමෝම වෙනුවෙන් ඔයාට කරන්න යුතුකම් වගකීම් ගොඩාක් තියෙනවා. වෙන කවුරු වෙනුවෙන් නැතත් ඔයා වෙනුවෙන් ඔයාගේ ජීවිතේ හදා ගන්න ඕනේ. ඔයා මේ මොහොතේ ඉඳන් ඔයාට ආදරය කරන්න පටන් ගන්න ඕනේ. ඔයා මොනවද ඒ වෙනුවෙන් කරන්න ඕනේ? මේ ගෙවෙන වර්තමානය සාර්ථකව ගත කරන්න ඔයා අද ඉඳන් මේ විදියට වෙනස් වෙන්න. ඔයා මොහොතක් මතක් කරලා බලන්න ගෙවුණු දවස ගැන. ඒ දවසේදී ඔයා වෙනුවෙන් මොනවද කළේ? හිතලා බලන්න. ඒ දවසේදී ඔයා ගත කරපු ඒ කාලයෙන් ඔයා ගැන හිතන්න. ඔයා කොච්චර කාලයක් වෙන් කළාද? ඔයාගේ හදවතට දැනෙන්න හිතලා බලන්න. ඒ දවස තුල ඔයා අනිත් අය ගැන ඕනවට වඩා හොයමින්, අනිත් අයගේ අඩුපාඩු දකිමින්, අනිත් අයගේ දේවල් වලට වෛර කරමින්, ඉරිසියා කරමින්, එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේට කිසිම යහපතක් නොවන දේවල් ගැන හිතමින්, ඒ වගේ දේවල් කරමින්
ඔයා ඒ දවසෙන් මොනතරම් කාලයක් කැප කළාද? ඉතින් ඔයාට අකමැත්තෙන් හරි හිතට එකඟව පිළිගන්න වෙනවා. ඔයා ඒ ගෙවුණු දවසෙන් වැඩි කාලයක් ගත කළේ ඔයාගේ ජීවිතේට කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් වෙනුවෙන් කියලා. ඉතින් ඔයා ඒ දවසේ විතරක් නෙවෙයි ඊට කලින් ගෙවුණු හැම දවසකම, හැම මාසයකම, හැම අවුරුද්දකම ඔයා වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ ඔයාගේ ජීවිතේට කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් වෙනුවෙන්. අනිත් අයගේ දේවල් වලට වෛර කළාට, ඉරිසියා කළාට ඒ දේවල් ඔයාට ලැබෙන්නේ නැහැ. ඔයා ඒ ගැන හිතනවා නම් හිතන්න ඕනේ අනිත් අයට ලැබිලා තියෙන දේවල් ගැන නෙවෙයි, ඒ අය ඒ දේවල් ලබා ගත්තේ කොහොමද කියන එක. කලාතුරකින් කෙනෙක්ගේ වාසනාවට දේවල් ලැබෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට ඕනම කෙනෙකුට දෙයක් ලැබෙනවා නම් ලැබෙන්නේ ලොකු කැපකිරීම් වල, උත්සාහයන් වල ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා ඔයාටත් ඕනේ නම් ලස්සන අනාගතයක්, ඔයත් කැමති නම් ඔයාගේ හීන හැබෑ කරගන්න. ඔයා මේ ගෙවෙන වර්තමානයේ එක තත්පරයක්වත් ප්‍රයෝජනෙට නැති දෙයක් වෙනුවෙන් නාස්ති කරන්න එපා. ඒ වටිනා තත්පරයේත් සැලසුම් කරන්න ඔයාගේ ජීවිතේ ඊළඟට ඔයා කරන්න ඕන දේ. ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන්, ඔයාගේ හීන වෙනුවෙන් ඔයාට මේ මොහොතේ කරන්න පුළුවන් දේ මේ මොහොතේම කරන්න. මේ මොහොතේ අනිත් අයගේ දේවල් හොයන එකෙන්, වැඩකට නැති දේවල් කරන එකෙන් ඔයාගේ ජීවිතයට වෙන්නේ අයහපතක්ම බව මතක තියාගන්න. ඒ දේවල් වලින් එක පැත්තකින් ඔයාගේ වටිනා කාලය අපතේ යනවා වගේම ඔයාට ඔයාගේ අනාගතේ සාර්ථක කරගන්න සැලැස්මක් හදාගන්නවත් සංසුන් මනසක් ඔයාට නැතිව යනවා. ඔයාට අනිත් අයගේ දේවල් වලින් කිසිම වැඩක් නැහැ. ඔයා කවදාවත් තව කෙනෙක් වගේ වෙන්නත් උත්සාහ කරන්න එපා. ඔයා කෙනෙක්ව දැකලා ඒ විදිහට සාර්ථක වෙන්න උත්සාහ කරනවා නම් වරදක් නැහැ. හැබැයි ඔයා එයා වෙන්න ඕනේ නැහැ. ඔයා ඊටත් වඩා සුවිශේෂී කෙනෙක් වෙන්න ඕනේ. මේ විදියට ඔයාට මේ පණිවිඩය අහන්න ලැබුණේ ඔයාට මේ විශ්වයේ ආශිර්වාදය අනිවාර්යෙන්ම තියෙන නිසා. සමහර වෙලාවට ඔයාටවත් හිතා ගන්න බෑ ඔයා මොනවද කරන්න ඕනි කියලා. මේ මොහොතේ ඉඳන් පටන් ගන්න ඔයාගේ සිතුවිලි වෙනස් කරගන්න. ඔයා අද ඉඳන් හිතන්නේ ඔයාගේ සාර්ථකත්වය ගැන. ඔයාටවත් කාටවත් ප්‍රයෝජනයක් නැති දෙයක් ඔයාගේ හිතට එනවනම් ඒ මොහොතේම ඒ සිතුවිල්ල හිතින් අයින් කරන්න. ඔයා මේ මොහොතේ කරන හැම දෙයකින්ම ඔයාගේ අනාගතයට වෙන ප්‍රතිඵලය ගැන හිතන්න. මං මේ වෙලාවේ මෙහෙම කළොත් මේ දේෙන් මට ප්‍රයෝජනයක් තියනවද? මෙන්න මේ විදියට හිතන්න පුරුදු වෙන්න. ඔයාට කරන්න වැඩක් හිතා ගන්න බැරි නම් ඒ වෙලාවට ඔයා කරන්න ඕනේ හොඳම දේ තමයි නිස්කලංක තැනකට ගිහින් ඔයාගේ හීන එකින් එක යටිසිතට කාවදින්න තරම් චිත්තරූප මවමින් විශ්වයට ස්තුතිවන්ත වෙන එක. මේ ලෝකේ ඔයාට ඕනම දෙයක් ලබා දෙන්න මේ ආදරණීය විශ්වය ඔයා වෙනුවෙන් ඉන්නවා. හැම විටම ඔයාට ලැබෙන හැම යහපත් දෙයකටම ස්තුතිවන්ත වෙන්න. එහෙමනම් මේ වගේ විශ්ව පණිවිඩයකින් නැවතත් හමුවෙමු. විශ්ව ප්‍රාතිහාර්ය YouTube channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්න සතුටින් ඉන්න.